කේක් කියන්නේ මගේ ජීවිතේ මට ගොඩක්ම වෙලාවට සතුටක් විතරක්ම ගෙන දෙයක්. මොකද කේක් හදලා ගොඩාක් කේක් හදලා කොච්චර මහන්සි වුණත් අන්තිමට කස්ටමර්ස්ලාගෙන් එන වචන වලින් අන්තිමට ඒ ඔක්කොම මහන්සිය නැති වෙලා යනවා. ඒ වගේම තමයි කේක් ටික හදන්න දවස් ගාණක් සමහර දවසට මහන්සි වෙලා ඒකේ අන්තිම ෆයිනල් ලුක් එක කේක් මේසේ උඩ තියලා කේක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් එකට තියලා වීඩියෝ එකක් ගද්දි ෆොටෝ එකක් ගහද්දි ඒ දැනෙන සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි ඒකේ අනික් පැත්ත. සමහර වෙලාවට අපේ ආදරණීයන්ට දෙන්න තියෙන කාලය මගේ ආදරණීයන්ට දෙන්න තියෙන කාලය මේකෙන් ගොඩාක් අඩු වෙනවා. සමහර වෙලාවට මේ බිස්නස් එක නිසා ඒගොල්ලොත් මාරම කට්ටක් කනවා. විශේෂයෙන් මගේ මහත්තයා වගේම මගේ දරුවෝ දෙන්න. ඉතින් මේ අද උදේම දෙන්න තියෙන කේක් දෙකක් මේ විදිහට මම ක්‍රම් කෝඩ් කරලා ලෑස්ති කරන්නේ මේ වෙලාවේ පාන්දර 2යි. වෙනදා වගේ නෙමෙයි හරීම සීතලයි මේ දවස්වල පාන්දරට වැඩ කරන්න ටිකක් කම්මැලි හිතෙනවා. ඒ වුණත් හරිම ආදරෙන් ඔයාලගේ ඕඩර්ස් උදේම දෙන්න තියෙන ඒවා මේ ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මට හිතෙන්නේ උදේ වරුවෙම ඩෙලිවර් එක ඉවර කරගත්තාම දවසේ වැඩවලින් 4න් 3ක්ම ඉවරයි වගේ. ඒකට ලොකුම හේතුව තමයි මගේ දරුවෝ දෙන්න. ගොඩක් වෙලාවට ඒ දෙන්න ගෙදර ආව ගමන් ආපහු ඩෙලිවර් එක යන්න වෙනවා. ඒ දෙන්නට එහෙමම ඇඳුමක් දාගෙන. ඉතින් එයාලට හරිය මහන්සි ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා. ඉතින් ඒ වෙලාවට සමහර වෙලාවට ඒගොල්ලෝ වීල් එකේ ආපහු නිදා ගන්න වෙලාවල් තියෙනවා. එහෙමත් නැත්නම් එයාලා හරි අපහසුවෙන් කේක් ගොඩාක් එක හිර වෙලා යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ සමහර වෙලාවට ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා පොඩ්ඩක් නිින්ද ගියොත් නිින්දෙන්ම වාහනේට දාගන්න වෙලාවල් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් නිින්දෙන් ඇහැරෝලා වාහනේට දාගන්න වෙලාවල් තියෙන. ඔන්න ඔය වගේ සතුට වගේ දුක හිතෙන කතාත් ගොඩාක් මේ කේක් කතාව ඇතුලේ තියෙනවා. ඉතින්